හරි අයිබෝන් සුළු දෙනාටම අද ඉදන් පොඩි වීඩියෝ සිරිස් එකක් යනවා ඉස්සරහට ඓතිහාසික උරුමය සොයා කියලා. ඒතකොට මේක අද තමයි පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්න. හරි. ඒතකොට මේ ඓතිහාසික උරුමය සොයා කියලා යන එපිසෝඩ් සිරිස් එකේ මොකද්ද කතා වෙන්නේ? හරි මොනවද මේකේ තියෙන්නේ කියන එක මම මුලින්ම කියන්නම්. මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ දැන් අර අපි ඉතිහාස විෂයට ඉගෙන ගන්න ප්‍රධාන තැන් කීපයක් තියෙනවා. ඒතකොට ඒ තැන් කීපෙන් මට යන්න පුළුවන් කියන්නේ මම ගියපු තැන් කිහිපයක් ගැන ඔයගලන්ට සවිස්තරාත්මක වීඩියෝ එකක් ලබා දීම තමයි මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට අපි යන් මේකේ මම ගන්න පළවෙනි තැන. කියන්නේ දැන් මේ travel with road runner කියන සීරීස් එක ඇතුළේ තවත් පොඩි සීරීස් එකක් තමයි මේ ඓතිහාසික උරුමය සොයා කියලා වීඩියෝ ටික හැදෙන්නේ. හරි. එතකොට මේ යන් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න හද තැන මොකක්ද කියලා කියන්න. හරි. මේ තැන තමයි සීතාවක රාජධානිය. හරි. අහලා ඇතිනේ සීතාවක රාජධානිය. හරි. සීතාවක රාජධානිය. අකුරු ගැන ඉතින් හිතන්න එපා. හරි. ඒතර මේ සීතාවක රාජධානිය කොහෙද තියෙන්නේ? හරි. ඒතර මේ වර්තමාන ප්‍රදේශය සීතාවකට අයිති වර්තමාන ප්‍රදේශය අද තියෙන්නේ මානියංගම අවිස්සාවේල්ල තල්දුව ඔන්නෝය ප්‍රදේශය ආශ්‍රිතව තමයි සීතාවක රාජධානිය ඒ කාලේ පිහිටලා තියෙනවා කියලා හොයාගෙන තියෙන්නේ. හරි. ඒතර මම මේ තැන් වලට ගියා. හරි. ඒතර ඒ තැන් වලින් මම ප්‍රධාන ස්ථාන හතරකට ගියා. يعني සීතාවක රාජධානියේ හොයාගන්න පුළුවන්. නැත්නම් අපිට නටබුන් තියෙන තැන් හතරකට මම ගියා චාරිකාවේ. හරි. ඒතර පළවෙනි තැන තමයි ළමයි සීතාවක රාජමාලිගය. කියන්නේ රාජමාලිගයේ තිබ්බයි කියලා සැලකෙන තැන. හරි. කියන්නේ ඒකේ නටබුන් කිහිපයක් තමයි මම ඉස්සරහට කතා කරන්නේ ගැන. දෙවෙනිට මම ගියා බැරන්ඩි කෝවිල. තුන්වෙනියට ගියා පෙතන්ගොඩු වෙන. හතරවෙනියට ගියා රාජසිංහ සොහොන. හරි. හරි. ඒතර මෙන්න මේ ස්ථාන හතරට තමයි මම ප්‍රධාන වශයෙන්ම ගියේ. එතකොට මේ හතර තුල තවත් සැගුණු කාරණා ගොඩාක් තියෙනවා. හරි. ඒතර මම මේ ප්‍රධාන හතර සම්බන්ධයෙන් සහ මේ සීතාවක රාජධානිය ගැන විස්තරයක් දීම තමයි මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒතර මම මුලින්ම යන්නම් මේ ස්ථාන හතර කොහෙද තියෙන්නේ කියන එක Google Map එක ඇතුළේ. කියන්නේ ඕගොල්ලන් යනවා නම් මොකක් හරි චාරිකා කරන සඳහා ඕගොල්ලන්ගේ නැත්තම් ඕගොල්ලෝ කියන්නේ පාසලක ළමුන් කිහිපයක් යනවා නැත්තම් ඕගොල්ලෝ ගවේෂකයෝ කිහිපයක් එතනට යනවා නම් නැත්තම් ඉතිහාසය ගැන ඇල්මක් තියෙන කට්ටිය එතනට ගිහින් බලනවා නම් යන්න ඕන පාරවල් ටික මම කියන්නේ නැත්තම් යන්න ඕන තැන මම කියන්නම් මෙන්න මෙහෙම. හරි. එතකොට මම කියන්නම් දැන් මෙතනින් යන ඒ අදාළ තැන් හතරට යන පාර කොහොමද තියෙන්නේ කියලා. හරි. මැප් එකේ ඔයගලන්ට ගහන්න පුළුවන් මේ විදිහට සර්ච් කරන්න පුළුවන්. ඒතර මම මෙතන ස්ටොප්ස් තුනක් දාගත්තා අර අනික් තැන් තුන වෙනුවෙන්. මම ඉතින් හංවෙල්ලෙන් පටන්ගෙන කොහොම ගිහලා අවිස්සාවලට ගියා. ඔන්න ඔතනින් තමයි වෙනස් වෙන්නේ අවිස්සාවල බස් කියන්නේ මේ අවිස්සාවලෙන් කෑගල්ල පාරට දාන්න ඕනේ මේ රත්නපුර පාරට නැතුව මෙතන හන්දියෙන්. ඊළඟට එතනින් ඒ පාර දිගේ ගිහිල්ලා කෑගල්ල පැත්තට දාන තැනින් ගිහිල්ලා මේ සීතාවක හන්දිය කියලා තැනක් තියෙනවා. ඒ හන්දියෙන් මානියංගම් පාරේ දාලා තමයි යන්න ඕනේ රාජමාලිගයේ බලන්න යනවා නම්. හරි. ඉතින් රාජමාලිගයේ නටබුන් බලන්න යනවා නම් එතකොට මේ ප්‍රදේශයේ බණ්ඩාරවත්ත කියලා තමයි හඳුන්වන්නේ. එතකොට ඕගොල්ලන්ට මම මේ රාජමාලිගයේ ඇතුලේ වීඩියෝ එකේදී ඒ ටික කියන්නම්. හරි. ඒතර ඔන්න මේ පළවෙනි තැන දෙවෙනි තැන තමයි එතනින්ම මානියංගම රෝඩ් දාන්න නැතුව යටියන්තොට පාර දාලා ගියාම ගග පාස් කරලා ඒ අද්දි තියෙනවා පළවෙනියට තියෙන පළවෙනි දෙවෙනියට තියෙන වම් අත පැත්තට පාර. හරි. දකුණු අත පැත්තට පාර. එතකොට මේ කියන්නේ මෙතන අවිස්සාවලේ ඉඳන් කිලෝමීටර් 1ක් පහු කළාම තමයි හම්බ වෙන්නේ හරියටම මේ තැන. ඊට පස්සේ මෙතනින් මේ ගල් පාලම ඒ ඔක්කොම පාස් කරලා යද්දි මේ බැරන්ඩි කෝවිල හම්බ වෙනවා ඕගලන්ට. හරි. එතකොට මේක තමයි දෙවෙනි තැන. කියන අරක රාජමාලිගය දෙක බැරන්ඩි කෝවිල. ඊට පස්සේ තුන්වෙනියට ওই පාරේ කෙලින්ම ගිහිල්ලා තල්දුව ඊට පස්සේ මෙතන දෙහියෝ විට ඒ ඔක්කොම පාස් කරන් යද්දි මාගම්මන ඔක්කොම පාසල කරවනැල්ලේදී ආයි දකුණට දාන්න නැතුව වමට දාලා ඒත් කෙලින්ම යද්දි ගිලොම රුවන්වැල්ලනුත් කෙහෙම ගිහලා අගුරු වැල්ලනුත් දාලා යද්දි මේ සියබලා වල කියලා තැනක් හම්බුනේ. සියබලා වලින් දකුණට දාලා යන්න ඕනේ. මෙන්න තියෙනවා පෙතන්ගොඩ උයන. හරි. එතකොට ඔක ඔය තුන්වෙනි තැන
ඊළඟට ඔයගලන්ට පෙන්වන්නම හතරවෙනි තැන කියන්නේ රාජසිංහ සොහොනට එන තැන. එච්චර උඩ යන්නේ නැහැ. දැන් යන්නේ මෙතන. අර හිටපු තැන අපි අර හැරුණේ මෙතනින් ගිහිල්ලා තල්දුව පාර දකුණු අත පැත්තට. එහෙම නැතුව වම් අත පැත්තේ තියෙන මේ ෂෝට් කට් එකෙන් ගියාම ඔයගලන්ට බලන්න පුළුවන් එතන ඉඳන් එන කිලෝමීටර් 2ක් වගේ යන්න තියෙනවා. රාජසිංහ සොහොනට යන්න පුළුවන් ඒ විදිහට. හරි. ඒතර ඔන්න ඒ තැන් හතරට අදාළ මැප් එක මම පෙන්නුවා. ඊළඟට යන් අපේ ඉතුරු කතාවට. හරි. ඒතකොට මේ තැන් ටික දැක්කනේ. ඒතකොට ඔන්න මේ තැන් වල තමයි මම ගියේ. හරි. එතකොට ෆුට් සයිකලේ ගියේ. හරි. කිලෝමීටර් 24ක් ඒ වගේ තියෙන ඉතින් ඉන්න පොඩි මේ මුකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ගිහිල්ලා ආවා. හරි. එතකොට මේ සීතාව රාජධානිය ගැන කතාව පටන් ගමු. හරි. මෙන්න මේවා වෙන්නේ. මේ සීතාව රාජධානිය ගැන කතාව පටන් ගන්නවා නම් අපිට යන්න වෙනවා අතීත තැනකට. මොකද අතීත තැන? අතීත තැන තමයි කෝට්ටේ රාජධානිය. හරි. එතකොට මේ කෝට්ටේ රාජධානියෙන් කොහොමද අපි සීතාව රාජධානියක් හැදෙන්නේ කියන එක තැන ඉඳන් අපි කතා කරමු සීතාව රාජධානියේ කියන්නේ සීතාව රාජධානිය හැදෙන හැටි, ඒක වර්ධනය වෙන හැටි සහ ඒක පරිහානියට පත් වෙන හැටි කතා කරමු මේ වීඩියෝ එකකින්. හරි. ඒතර මම තැනින් තැන අවශ්‍ය කොටස් ඔයගලන්ට පෙන්වන්න මම ගියපු කියන්නේ මම ගියපු චාරිකාවෙන් ගත්ත ෆොටෝ සහ වීඩියෝස් වලින්. හරි. ඒතර මුලින්ම පටන් ගමු. මොකද්ද මේ කෝට්ටේට තියෙන සම්බන්ධය සීතාව ගොඩනගන්න. හරි. 6 වෙනි පරාක්‍රම බාහුගෙන් තමයි කෝට්ටේ රාජධානිය පටන් ගන්න. හරි. ඒක දන්නවනේ. ආයතර ඔන්න මේ පස්සේ ඇවිල්ලා රජවල් කීප දෙනෙක්ගෙන් පස්සේ 6 වෙනි විජයබාහුට රජකම හම්බ වෙනවා කෝට්ටේ රාජධානිය. ඒතර ඔය 6 වෙනි විජයබාහුට ඉන්න ළමයි 3ක්. හරි. ඒතර මම මේක හරි. ඒතර මේ 6 වෙනි විජයබාහුට හිටිය ළමයි 3 දෙනෙක්. හරි. කියන්නේ පළවෙනි විවාහයෙන් ළමයි 3 දෙනෙක් හිටියා. හරි. අපි ලියමුකෝ පොඩ්ඩක් මේ පැත්තේ නේ. 6 විජයබාහු විවාහ දෙකයි විවාහ දෙකයි මේ පැත්තේ එහෙම දාම ඒක ලේසි. හරි. ඒතර මේ පැත්තෙන් හම්බුණා ළමයි 3 දෙනෙක්. හරි. බුවනක බාහු, රයිගම් බණ්ඩාර, මායා දුන්නේ. මේ පැත්තෙන් හම්බුණා දේවපති රාජ කියලා කුමාරයෙක්. හරි. ඒතර ඔන්නෝම මේ පැත්තේ කුමාරවරු 3 දෙනා මේ පැත්තේ කුමාරයා හිටි. හරි. ඒතර මේ සිද්ධිය උනේ මෙන්න මෙහෙම. ඒතර රජුගේ පළවෙනි බිසව නැත්නම් අග බිසව මිය යනවා මේ දරුවන් 3 දෙනා හැදුවට පස්සේ. හරි. එතකොට රජු දෙවන බිසවක්ම ගෙන්න ගන්නවා. එයාට කියනවා නම කීරවැල්ලේ බිසව කියලා. ඒතර එයාගේ නම එහෙම තමයි. ඒතර න්යාට ඉපදෙනවා පුත් කුමරෙක් දේවපති රාජ කියලා. ඒතර මේ කුමාරයා ඉපදුන දවසේ ගොඩක් ලස්සනයි. හරි. ඒතර එන්නේ ලස්සන හින්දා රජතුමා ගොඩක් කියන යාගෙන ගොඩක් පැහැදීමක් ඇති වෙලා එයාට කියනවලු ඔයා කැමති දෙයක් ඉල්ලන්න ඔයාට මම වරමක් දෙනවා කියලා. හරි. ඒතර බිසව කිව්වලු මම මේක සුදුසු කාලේ ආවම ඉල්ලන්නද කියලා. රජතුමා හා කියලා කිව්වලු ඔන්න දැන් හරි කුමාරවරු ඔක්කොම දැන් ලොකු වෙනවා. හරි. ඔය කුමාරයා හාගෙන අවුරුදු ගැන හරි රජකම් බාර ගන්න පුළුවන් වයසකට දේවපති රාජ කුමාරයා ආවම මෙන්න මව් බිසව ගිහිල්ලා රජතුමාට කියනවා අර වරම ගැන. හරි. ඒ වරම තමයි මාගේ පුත් කුමාරයාට රජකම දෙන්න. හැබැයි එයාට වැඩිමල් පුත්කුමරුවරු 3 දෙනෙක් ඉන්නවා. හරි. ඒතර ඔන්නෝක දැන් රජතුමා දීපු වරමක් හින්දා රජතුමාට බෑ කියන්නත් බෑනේ. ඒතර රජතුමා කරනවද නැද්ද කිය හිත ඉද්දි මේ කට කතාව යනවා ගිහිල්ලා අර කුමාරවරුන්ගේ කන් වලට. හරි. ඒතර කුමාරවරු දැනගන්නවා යකඩෝ මේ අපි 3 දෙනා ඉද්දි මේ අපිටත් බාල කෙනෙක්ට රජකම දෙන්න හදනවා අපේ තාත්තා. හරි. ඔන්න ඔහොම දැනගෙන මේ 3 දෙනා එකතු වෙලා මේ 6 වෙනි විජයබාහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කරනවා. තොර මේ කරන කුමන්ත්‍රණයට නමක් කියනවා විජයබා කොල්ලේ කියලා. W.A. සිල්වා මහත්මයා පොතකුල් ලියදෙනවා විජයබා කොල්ලේ කියලා. ඒක අරන් ඔන්න කියවන්න. ඒකේ තියෙන්නේ සම්පූර්ණ කතාව. දැන් මම මෙතනදී ඒක කියන්නේ. හරි. ඒතර ඔන්න විජයබා කොල්ලෙන් පස්සේ මේ කෝට්ටේ රාජධානිය කෑලි 3කට බෙදෙනවා. හරි. කෑලි 3කට බෙදෙන්නේ මෙන්න මේ 3 දෙනා යටතේ තමයි කෑලි 3 බෙදෙන්නේ. හරි. ඒතර වැඩිමල් කුමාරයා වෙච්ච බුවනෙක් බාහුව යටතේ කෝට්ටේ රාජධානිය කියන්නේ කෝට්ටේ පාලන ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් දී පාලන ප්‍රදේශය නැත්නම් රාජමාලිගාව ආශ්‍රිත ප්‍රදේශය දෙනවා. ඊළඟට රයිගම් බණ්ඩාර නැත්නම් දෙවනියට රයිගම් ප්‍රදේශය දෙනවා. කියන්නේ රයිගම් ප්‍රදේශය බාර දෙනවා. ඊළඟට මායාදුන්නේ කුමාරයාට දෙනවා ඔය සීතාවක කියන ප්‍රදේශය. හරි. සීතාවක කියන ප්‍රදේශය දෙනවා. ඒතර සීතාවක කියන එක ආරම්භ වෙන්නේ ඔන්න ඔතනින්. හරි. මායාදුන්නේට ලැබුණු කොටසින්. හරි. ඒතර මේ මුලින් සීතාවක කියන රාජධානිය ගොඩක්ම පුංචි. දැන් මම හරියටම දන්නේ මම දල වශයෙන් යන්දොත්
මේක ලංකාව නම් මේ හරියනේ තියෙන්නේ. ඒතර මෙන්න මේ වගේ පොඩි ප්‍රදේශයක් තමයි සීතාවක තිබිලා තියෙන මුලින් ඈ. හරි. ඒතර මේ කෝට්ටේ ඊට පස්සේ මේ රයිගම මුහුණ තමයි තිබිලා තියෙන්නේ. හරි. ඒතර මහනුවර රයිගම පස්සේ අදිමු. හරි. හැබැයි ඔය මුලින් තිබ්බ තත්ත්වය ඊට පස්සේ මම එන්න පෙන්නන්නම් කොහොමද මේ සීතාවක රාජධානිය ගොඩ නැගුණේ කියන එක. හරි. මේ තියෙන මුලින්. හරි. මේල 1521 තත්ත්වය. හරි. 1521. හරි. 1521 තත්ත්වය තමයි මේ තියෙන්නේ. හරි. ඔන්න 1521 පස්සේ ඔන්න දැන් තමයි සීතාවක රාජධානිය කතාව පටන් ගන්නේ. හරි. ඔන්න දැන් එනවා සීතාවක රාජධානියට එනවා මායාදුන්නේ රජතුමා. හරි. දැන් අපි බලමු මේ සීතාවක කියන නම හැදුනේ කොහොමද කියලා. හරි. දැන් මේ සීතාවක කියන නමේ අපි ගොඩක්ම අතීතයට ගියොත් හරි ඔය රාම රාවණා කියලා කතාවක් අහලා ඇති. ඒ කතාවෙන් රාවණා රජතුමා සීතාව අරන් ආපු ප්‍රදේශය කියලත් කියලා නැත්නම් සීතා ආවක නැත්නම් සීතා පැමිණිය කියන්නේ සීතා පැමිණියා කියන අර්ථයෙන් සීතාවක කියලා නම හැදිලා තිනවා කියලත් කියනවා. හරි. ඒතර මෙතන සීතා ලෙන කියලා එකකුත් තියෙනවා. සමහරට ඒකත් පිළිගන්නවා මේ සීතා කුමරිය හංගලා තිබ්බ ලෙන කියලත්. හරි. ඔය අවිස්සා වෙල්ලේ පැත්තෙම තියෙනවා ගල් ලෙනක් ඒක කියලත් කියනවා. හැබැයි තාම හරියටම සාධක සහිතව ඔප්පු කරලා නැහැ. හරි. ජනප්‍රවාද පමණයි. එතකොට අපිට කතා ගන්න පුළුවන් සීමාව ඉදන් කතා කළොත් සීතාවක කියන එක අර විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. සීතා පැමිණියා කියන නමින් සීතාවක් කියලා හැදුණා කියලා. හරි. ඒතර ඔන්න සීතාවක රාජධානිය මායාදුන්නේ රජ කරගෙන යනවා. හරි. ඒතර ඔය ආදී ලොකු ප්‍රශ්න ටික කිහිපයක් එනවා. මේ මායාදුන්නේ තමයි මේ විජයබාකොල්ලේදී ලොකුම ගේම් එකක් ගෙව්වේ. කියන්නේ දැන් තාත්තම මරවන ගේම් එකේදී තාත්තා මරණ ගේම් එකේදී ලොකු කාර්යභාරයක් ඉෂ්ට කළේ මේ මායාදුන්නේ. එතකොට අර උඩරට හිටපු ජයවීර බණ්ඩාරගෙත් සහාය අරන් ලොකු ගේම් එකක් ගැහුවා. හරි. ඒ දිනේ යාළුවෝ. හරි. ලොකු ගේම් එකක් ගැහුවා. හැබැයි මායාදුන්නේට ලැබුණු ඉඩම් ප්‍රමාණයත් මේ සීතාව කියන ප්‍රදේශය අර කෝට්ටේ සහ රයිගමට සාපේක්ෂව ගොඩක් පොඩි. හරි. දැන් ඕකට ගොඩක් තරහෙන් ඉන්නේ කියලා බෝනේ බහුව දැනන් හිටියා. බෝනේ බහුව දැනන් හිටියා. මල්ලි ගොඩක් තරහෙන් ඉන්නේ මට මේ උට ලැබුණු භූමි භාගේ පොඩි කියන හින්දා. හරි. එතකොට මායාදුන්නේ මේ ඉඩම් ටික ගන්න ගොඩක් වලිකයි කියලා දැනගත්ත බෝනක බාහු ඒත් එක්කම කියන්නේ හා සමකාලීනව ලංකාවට ආපු ළඟට ඇවිල්ලා හිටිය ටිකක් 1505 නේ පෘතුගීසින් ආවේ. ඒතකොට ඒක දැනගත්ත මේ බෝනක බාහු පෘතුගීසින්ගේ සහාය ගන්නවා මේ මායාදුන්නේගෙන් ආරක්ෂා වෙන්න. හරි. මායාදුන්නේගෙන් ආරක්ෂා වෙන්න තමයි පෘතුගීසි සහාය ගන්න. ඔන්න දැන් තමයි පෘතුගීසීන් ලංකාවේ දේශපාලන ශේෂ්ත්‍රයට අත ගහන්නේ. ඒතර ඔන්න ඔය විදිහට කාලයක් යද්දී මේ මායාදුන්නේට පුත්කුමරෙක් ඉපදෙනවා ටිකිරි බණ්ඩාර කියලා. හරි. ඒතර ඔන්න යා ඇත්තටම ටිකිරි බණ්ඩාර කියන තමයි කතාවේ ඉස්සරහට යන්න ඕනේ මේ වීඩියෝ එකට අදාළව. හරි. නමුත් මේ මම කියන්නේ ඉතින් මුලින්දම කියන්න ගත්ත ඔයගලන්ට නොතේරෙන්නොත් එහෙම කියලා. හරි. එතකොට මේ ටිකිරි බණ්ඩාර කුමාරයා ඉපදෙනවා. ඉපදිලා අයත් හැදිලා වෙඩලා දැන් ඒ වෙද්දිත් අරයත් එක්ක ගැන බෝනක බහුත් එක්ක රණ්ඩු මායාදුන්නේ. හරි. ඒකට ඔන්න හැදිලා ඉද්දි 1557 වගේ වෙද්දි මේ ටිකිරි බණ්ඩාර කුමාරයා තාත්තගේ සේනාවට එකතු වෙනවා. ඒ කියන්නේ වර්ධනය කියලා ලොකු වෙලා සේනාවට එකතු වෙනවා. කියන අවුරුදු 16න් 17න් සේනාවට එකතු වුණා කියලා තමයි කියන්නේ. දොරොන්න 1557 දී ලොකු කියන්නේ කෝට්ටේ රාජධානියට විරුද්ධව ලොකු සටනක් යනවා. ඒ සටනෙන් පස්සේ කියන්නේ සටනේදීත් බැරි වෙනවා. මොකද සීතාවකට නාවික බලය තිබ්බේ නැහැ. මොකද අර පෘතුගීසින්ද කෝට්ටේට නාවික බලයක් තියෙනවා, ගොඩබිම් ශක්තියක් තියෙනවා. හරි. බැරගල් නාවික බලය නැහැ, ගොඩබිම් ශක්තිය විතරයි තිබ්බේ. ඒකින්ද ඒගොල්ලන්ට බැරි වුණා මේ කෝට්ටේට පහර දෙන්න. ඒතර ඔන්න පසු බැස්සා. දැන් පසු බැහැලා දැන් තාත්තා සහ පුතා කෑලි කෑලි විදිහට නැත්නම් දෙකට බෙදිලා සටන් කරනවා. හරි. ඒතර ඔන්න ඔහම එක සටනකදී මේ පැත්තේ කියන්නේ අපේ සීතාවක පැත්තේ පාල් මේ සටනේ නායකයා වුණේ ටිකිරි බණ්ඩාර කුමාරයා නැත්නම් රාජසිංහ කුමාරයා. අර පැත්තේ කෙනා වුණේ අපොන්සු ලසරදාද පෙරේරා කියන කෙනා. මේ වැඩේ ඔන්න ඔය සේනා දෙක මුහුණට මුහුණ මුලිච්ච වෙනවා 1562 දී මුල්ලේරියාව කියන ප්‍රදේශයේදී. ඒතර ඔන්න මුල්ලේරියා සටන කියන එක අපේ ලංකාවේ පවා පෘතුගීසින්ගේ පවා ඉතිහාසය ගත්තොත් හොද්දම සටනක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද දකුණු ආසියානු රටකදී පෘතුගීසින් ලැබපු ඉහළම පරාජය ලැබුවේ ඔන්න ඔය මුල්ලේරියා සටනේදී. හරි. 1600ක් විතර මැරුණා කියලා වාර්තා වෙනවා. 125ක් විතර දිවි බේරන් පැනලා ගියා කියලා වාර්තා වෙනවා. හරි. අපේ යගේ හොද. මේ මුල්ලේරියා සටනෙන් පස්සේ 1565 දී
මේ ධර්මපාල කුමාරයා කෝට්ටේ රාජධානියෙන් යනවා බලකුටුවට වාසය සඳහා. ඒත් එක්ක 1581 වගේ වෙද්දි මේ මායාදුන්නේ රජුත් මිය යනවා. හැබැයි කතාවක් තියෙනවා මායාදුන්නේ රජුව මරලා ටිකිරි බණ්ඩාර රජකම ගත්තා කියලාත් කියනවා. නැත්නම් මායාදුන්නේ රජු ස්වභාවිකව මැරුණා. ඊට පස්සේ ටිකිරි බණ්ඩාර රජු වුණා කියලාත් කියනවා. ඒතර මේ ටිකිරි බණ්ඩාර රජ වෙන්නේ රාජසිංහ නමින්. හරි. එයා තමයි රාජසිංහ. අපේ කියන අපිට රජවරු නාමාවලියේදී රජවරුන් හඳුනාගැනීම පහසුවට අපි එයාව නම් කරලා දෙනවා පළමුවන රාජසිංහ කියලා. හරි. එහෙම නැත්නම් එයාගේ ප්‍රදේශයත් එක්ක ගත්තාම එයාගේ නම හැදිලා දෙනවා සීතාවක රාජසිංහ කියලා. හරි. ඒතර ඔන්න තමයි සීතාවක රාජසිංහ රාජ ප්‍රාප්ත වෙන්නේ. හරි. ඔන්න 1581 දී එහෙම වුණාට පස්සේ මෙන්න මෙයා දැන් මේ අර මායාදුන්නේ හැදුවේ මෙච්චර කල් සීතාවක් කියන එක ප්‍රාදේශීය පාලන ප්‍රදේශයක්. හරි. රාජධානියක් නෙමෙයි. හරි. හැබැයි අපි කතා කරන්නේ මේ සීතාවක රාජධානිය. රාජධානියක් බවට පත් කළේ මේ පළවන රාජසිංහ. හරි. මේ ප්‍රාදේශීය පාලන ප්‍රදේශයක් බවට පත් වෙලා තිබ්බ මේ සීතාවක මෙයා ආවට පස්සේ සීතාවක රාජසිංහ ආවට පස්සේ එන්නම මේක රාජධානියක් තත්ත්වයට පත් කරන්න පටන් ගත්තා. හරි. කොච්චර විශාලද කියලා කිව්වොත් ලංකාවේ තිබ්බ විශාලතම රාජධානියක් හරි අනුරාධපුරේ තරම් ලොකු නෑ. රාජධානියක් විදිහට සීතාවක හඳුන්වන්න පුළුවන්. හැබැයි ටික කාලයක් තිබ්බේ. හරි. කියන්නේ ටික කාලයක් පැවති විශාලතම රාජධානියක් විදිහට හඳුන්වන්න පුළුවන්. කියන්නේ හරියටම ওই සීතාවක රාජසිංහ වගේ තවත් පාලකයෝ කීප දෙනෙක් හිටියා නම් සීතාවක රාජධානිය තමයි ලංකාවේ මෑතක් වෙනකම් මේ. එතකොට දැන් මහනුවර නෙමෙයි සීතාවක රාජධානිය තමයි ප්‍රධානම රාජධානිය වෙන්නේ මෑතක් වෙනකම්ම අර වගේ හොඳ පාලකයෝ හිටියන්නම්. හරි. ඉතින් කතා කරමු මොකද එහෙම වුනේ නැත්තේ කියන එකත්. හරි. ඊට පස්සේ 1520 කියන්නේ මේ. හරි. 1581 වෙද්දී 1581 වෙද්දී රාජසිංහ කරපු වැඩේ එයාගේ දැන් අර මායාදුන්නේගේ රාජසිංහ තාත්තනේ. ඒතර එයාගේ යාළුවෙන්නේ ජයවීර බණ්ඩාර. ඔය ජයවීර බණ්ඩාරගෙන් පස්සේ එයාගේ පුතා කරලියද්දී බණ්ඩාර මහනුවර රජ වෙනවා. හරි. මහනුවර රාජධානිය ගැන කතා කරද්දී ඒක වෙනම කතා කරමු. හරි. එතකොට කරලියද්දී බණ්ඩාර රජ වෙනවා. මායාදුන්නේ මිය ගියාම රාජසිංහ රජුව සීතාව රජ වෙනවානේ. තාත්තලා දෙන්න යාළු වුණාට පුතාලා දෙන්න යාළු නැහැ. ඒකින්ද පළවෙනි රාජසිංහ කරපු වැඩේ කරලියද්දී බණ්ඩාරව පන්නලා ඒ මහනුවර රාජධානිය සීතාවකට ඇද ගන්නවා. හරි. එතකොට මෙන්න මේ කියන කොටස මෙන්න මෙහෙම සීතාවකට අයිති වෙනවා. අන්න දැන් සීතාවකුනේ 1581 සීතාව. හරි. ඊට පස්සේ 82 වගේ වෙද්දී මේ කෝට්ටේට කියන්නේ කෝට්ටේ ප්‍රදේශයේ කෝට්ටේ බලකුටු සහ රාජධානී විතරක් නැත්නම් මේ රාජමාලිගා විතරක් තියෙන අනිත් ප්‍රදේශ සියල්ල මේ රාජසිංහ අයිති කර ගන්නවා. හරි. ඒතර අපි ටිකක් මෙහෙම ඇඳොත් මෙන්න මෙහෙම හඳුන්වන්න පුළුවන්. හරි. කාලයක් යද්දී රයිගම් බණ්ඩාරත් මිය යනවා. ඊට පස්සේ ඒ මිය ගියාට පස්සේ එයාගේ ඉඩ ප්‍රමාණයක් මේ පළමුවන රාජසිංහ ඇදා ගන්නවා. ඒකට අවුරුද්දක් දීලා නැහැ. හරි. ඒක මෙන්න මේ වගේ ලොකු ප්‍රදේශයක්. සමහරට මීටර් දෙඩි තියෙන්නේ නැති මම මේ දල වශයෙන් අදින්නේ. හරි. දල වශයෙන් මේ අදින්නේ. එතකොට මේ වගේ ලොකු ප්‍රදේශයක් අවුරුදු 10ක් වගේ කාලයක් ඇතුළත පාලනය කරපු පාලකයෙක් විදිහට සීතාවක රාජසිංහව හඳුන්වන්න පුළුවන්. හරි. ඒතර මේ 1581 ඉඳන් පටන් ගත්ත මේ ගේම් එක මේ 82 නේ එතකොට. හරි 82කින් පස්සේ 1591 වගේ වෙනකම් මේ මුළු ඔක්කොම පාලනය කළේ සීතාවක රාජසිංහ. හරි. ඒතර අපි දැන් කතා කරමු මෙන්න මේ කියන කොටසට අදාළව රාජසිංහ යටතේ මේ සීතාව රාජධානිය නැගීමට හේතු කීපයක් තියෙනවා. ඒක කතා කරන්න කලින් බලමු. අපි දැන් මම ගිහිල්ලා බලපු සීතාව රාජමාලිගය කොයි වගේද කියලා. හරි. හරි. ඔය කිව්වා වගේ දැන් ඇවිල්ලා ඉන්නේ අපි සීතාවක රාජධානි මාලිගාව තිබ්බ භූමියට. හරි. එතකොට මේක මේ ප්‍රදේශයේ තමයි තිබ්බයි කියලා සැලකෙන්නේ. හරි. එතකොට මේ ප්‍රදේශයේ වර්තමානයේ බණ්ඩාරවත්ත නැත්නම් මානියංගම් පාරේ බණ්ඩාරවත්ත කියන ප්‍රදේශය කියලා තමයි හඳුන්වන්නේ වර්තමානයේදී. එතකොට මේ ඉඩමේ මේ භූමි ප්‍රමාණය ඇතුලේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවකින් පවත්වාගෙන යන බිල්ඩින් එකක් සහ මේ නටබුන් නැත්නම් මේ තිබ්බයි කියන භූමියේ නටබුන් අපිට දකින්න පුළුවන්. හරි. එතකොට අපි බලමු මේකේ විස්තරේ මොකද්ද තියෙන්නේ
සඳහන් වෙලා කියලා. හරි. ඒතර මේකේ ඔයගලන්ට පේනවා තියෙනවා ඕලන්ද බලකොටුව සහ සීතාවක මාලිගා භූමිය. හරි. ඔයගලන්ට පේනවා ඇති මේ ඕලන්ද බලකොටුවක් ගැනත් කියවෙනවා මේකේ සීතාවක මාලිගා භූමියක් ගැනත් කියවෙනවා. හරි. මොකක්ද බලමු අපි මේ දෙක අතර තියෙන සම්බන්ධය. හරි. මේක තියෙනවා මුලින්ම තියෙනවා මායාදුන්නේ රජු විසින් ක්‍රිව 1534 දී ඉදි කරන ලද සීතාවක නගරය අන්න මුලින්ම තියෙන සීතාවක නගරය අර ඉස්සෙල්ලා ප්‍රාදේශීය පාලනයක් තමයි මෙයා කළේ. පස්සේ රාජධානිය වුණේ. සීතාවක නගරය පළමුව ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයක් ලෙසද රාජසිංහ රජ සමයේදී නගරයක් ලෙසද පැවතුණි. රාජමාලිගයේ පිහිටා තිබෙන්නේ මේ බණ්ඩාරවත්ත නමින් හඳුන්වන මෙම ස්ථානයේ බව පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි. කියන්නේ අර පුරාවිද්‍යාඥයින්ට අනුව මේ බණ්ඩාරවත්ත කියන මේ ප්‍රදේශයේ තමයි මාලිගාව තිබිලා තියෙන්නේ. හැබැයි අර හරියටම සාක්ෂි හොයාගෙන නැහැ මෙතනයි තිබ්බේ කියන එක. හරි. ඒතර මේකේ තියෙනවා රජමාලිගයේ නටබුන් නිසැක ලෙස හඳුනා ගැනීමට අසීරු නමුත් පැරණි සීතාවක නගරයට අයත් යැයි සිටිය හැකි නෂ්ටාවශේෂ මේ භූමිය ආශ්‍රිතව වේ. කියන්නේ මේ භූමිය ආශ්‍රිතව තමයි පැරණි මෙහෙම මාලිගයක් තිබ්බා කියන එක හඳුන්වන්න පුළුවන් නටබුන් හම්බ වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ තව තියෙනවා රාජමාලිගයේ දොරටු පවුරු ඇතුළු සෙසු නගරාංග ලන්දේසීන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වාර්තා වේ. කියන මේ පවුර සහ ඇතුළු දොරටු ඒව මේවා ටික ලන්දේසීන් හදුවයි කියලා තමයි ගැන ප්‍රතිසංස්කරණය කළා කියලා වාර්තා වෙනවා පසුව. හරි. එතකොට බලමු තව එකක් තියෙනවා ඉලක්කයල කොහොමද මේ ඕලන්ද බලකොටුව සම්බන්ධ වෙන්නේ කියන එක. ඔන්න එක් කියනවා මෙම ස්ථානයේ දකුණු දෙසින් ඇති බලකොටුව ලන්දේසීන් විසින් ඉදිකරන ලද්දේ ක්‍රිව 1675 දීය. හරි. කියන්නේ දැන් මේගොල්ලෝ 1534 මේක පටන් ගත්තට 1591 වගේ වෙද්දි මේ රාජධානිය ඉවරම වෙලා යනවනේ. ඒතකොට එතනින් පස්සේ 1600 ගණන් වල ලන්දේසීන් මෙන්න මේකේ බලය පිහිටුවා ගන්න සමත් වෙලා තියෙනවා. ඒතකොට මේකේ තියෙනවා එය ඉදිකිරීමේදී මෙම ස්ථානයේ තිබූ රාජමාලිගයට අයත් ගල් උපයෝගී කර ගන්නට ඇතැයි අනුමාන කරනු ලැබේ. කියන්නේ දැන් මේ අපි නටබුන් කියලා බලන්න යන රාජමාලිගාවේ තිබ්බ ගල් අරන් තමයි අරගොල්ලෝ මේ ඕලන්ද බලකොටුව හදලා තියෙන්නේ. හරි. එතකොට කොටුවේ මුල් හතරෙහි ඌ අටලු හෙවත් බැස්ටියන් 4 රික්ලොෆ් ලුසියා කොළබහා ගාල් යන නම් වලින් පුරාණයේ හඳුන්වන ලද අතර එක් අටල්ලේ විශාල කලතුවක්කු දෙක බැගින් විය. කොටුව මැදේ ඇති විශාල සිවුරස් බංකරයේ සහල් මස් ලුණු බ්‍රැන්ඩි වෙඩි බෙහෙත් තුවක්කු උණ්ඩ ඇතුළු යුද ආම්පන්න සහ සීනු තැන්පත් කර තිබුණි. ගැන තැන් තැන්පත් කරන්න තියාගත්ත දේවල්. ආරක්ෂකයන් වූයේ මෙම බංකරයට ඉහළින් වූ කාලතුවක්කු 4ක් සහිත මුරකුටුයේ කොටුවේ නිරිත දිග කොටසේ ජලය සපයා ගැනීම සඳහා තැනු ලිදක් මේ කොටුව ඉදිකිරීමෙන් වසර 10ක් ඉක්බිති අත්හැර දමන ලද අතර පසු කාලයේ බ්‍රිතාන්‍යයන් විසින් ටික කාලයක් සිය පාලන මධ්‍යස්ථානයක් ලෙස සීතාවක කොටුව යොදා ගන්නා ලදී. හරි. එහෙනම් අපි මේ සීතාවක කොටුවේ නැත්නම් මේ සීතාවක රාජධානි කොටුනේ රාජධානියේ ඉතුරු කොටස් ටික බලන්න. දැන් මේ හොදම තැනකට ඇවිල්ලා ඉන්නේ මායාදුන්නේ සහ සීතාවක විතරක් නෙමෙයි සීතාවක රාජසිංහ විතරක් නෙමෙයි ලන්දේසි සහ බ්‍රිතාන්‍යයන් යන දෙගොල්ලොත් භාවිතා කරපු ස්ථානයක් බලන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරි. අපි යන් ඊළඟ කොටසට. හරි. ඔන්න එහෙනම් මේ තියෙන පැරණි මාලිගා භූමිය අන්න මගේ රෝඩ් රනවත් නැවැත්තුවා. පොඩ්ඩක් අරගෙන නැවැත්තුවා නැත්නම් යාව ගේන්න බෑනේ. හරි. එහෙනම් අපි මේ මාලිගා භූමිය නරඹන්න. හරි. දැන් ඔය තියෙන නටබුන් ටික තමයි තියෙන්නේ. දැන් ඔය මම වොයිස් කරපු ටික මේ දාන්නේ මම මේකයි මේ අලුතෙන්ම වොයිස් කළේ. හරි. දැන් ඔය තියෙනවා මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දැන් මම යන්නේ අර බලකොටුව තිබ්බා කියන ප්‍රදේශයට. කියන්නේ කලින් කාලයකට කලින් මෙහි මාලිගාව තිබ්බ තැන. හරි. දැන් මේ තාමත් කැණීම් කරන ගමන් තියෙන්නේ තාම පලංචි ගහලේම තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි. යන්කෝ දැන් මැදට යද්දී තියෙනවා කැණීම් කරපු වලවල් කීපයක්ම. හරි. ඒතර වලවල් ටිකත් මම පෙන්නන්න මොනවද කියලා මොනවද තියෙන්නේ කියන එක ඉවල එන අවුව. හරි.
තරතින් මේ ගොඩ කමාරුත් වනාවතන ඉන්න නරතින් ගිය හරි බලන්න පුළුවන් මේ වලවල් ගෙන කැනීම් කරලා මේ ගොල්ලො අරන් තියෙන විදිිය හරි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒවා බල්ලා තියෙන විදිිය හරි ඔන්න තියෙන ඔන්නතනින් වලවල් ගෙන බලක් කපල් තියෙන සමයට කණු තිබ්බ එකක් වෙන බල නැත්තං නිකං කපුයක් වෙන්න පුළුව හරි ඔන්නක තමා භූමිය දැම එලීදං පේනකො පේන විදිහ තමා වෙ තියෙන්නේ හරි මේ රාජධානය ගැන විස්තර ටික මංස්සල කිව්වන තොර අලුතින් කියන්න දෙයක් නෑ මේ තියෙන බූම් ප්‍රේද වලට පෙනති මෙහෙන පොඩි තැනක් විදිර මෙතන කොහොම මාලිකාව තිබ්බේ කියනද මටත් එක හිතා ගන්න බෑ වටේම ගස් තියෙනවා මන්නන් හිතන්න දැම මේ මාගේ මතය ඔය තියෙන්නේ කොටුව ගැන මේ බලකොටුවට ගත්ත කොටසක් මේ තියෙන ඇත්ත මාලිකාව තියෙන විටත් තියට හරි එම් වෙන්න පුළුව හරි දව වටේ තියෙන බැම්ම ගැන මේ බැමන ගැනීම ලොකු වටේ තියෙන බැම්ම සමහට මාලිගාවේ බෞන්ඩේසන් එක වෙන්න පුළුව හරි තවරතින් ඒක කොහොම දන්න තම තහවුරු කරල නෑ දැම් මම දකින විදිර මේ තියෙන්නේ බලකොටුවේ තිබ්බ කොටසක් හරි කැන සීතාවක බලකොටුව කියනගේ ලන්දේසින් හදපුගේ තිබ්බ කොටස තියෙන ඔය කාලය හදපු නිර්මාණ තමා හරි ඔඩේ ගල් එහෙම තියෙන මේ අයින් කරලා ඉටසේ පැත්තහරෝලා දාලා දෙනව කැනීම් කරගෙන යනවතාම ඉතිං දැතනින් මම වැඩේ ඉවර කරලා ඊළඟට යන්න පිටත් වුණා කොහෙටද කෝවිලට බැරන්ඩි කෝවිලට හරි තොකට දැම මේ කියන්නේ මේ තම් කැනීමේ ගැයම් කරන තැනක් කියන එක හරි තරුණ දින ඔගලන්න ෆොටෝටිකක් බලාගන්න පුළුවන් ලසන ෆොටෝටිකක් ඒ තිබ්බ ටික හරි කැනීම් සහහිට පස්සේ ඒ ෆොටෝටික හරි හරි එන අපියන් අපි බලන්න හිටපු දෙවනි තැනට හරි තොට ඔගුල දකින්න ඇති රාජමාලිගේ කොයි විදිර තියෙන කොයි වගේ නටබුන්ද තියෙන කියන එක හරි තොකට අපියන් ඊලකට මේ රාජධානය නැගීමට හේතු නැත්ත මේ රාජධානය වර්ධනවීමට හේතු කතා කරන්න අලවෙනි හේතුවතාව මේ රාජධානය රජවරු වෙච්ච මයාදුන්නේ සහ පළමුුණ රාජසිංහ ගැන රණශූර කාරශූර පාලකයෝ දෙන්නේ හරි තොර පාලකයන්ගේ ප්‍රධානය දැතන් පාලකයන්ගේ හොදකම හින්දා රාජධානයක් දියුණු වෙනවා අන්න පළවෙනි කරුණ එක හරි තොර මේ හොද පාලකයෝ දෙන්නේ හිටිය හින්ද ඒක දියුණු වෙනවා දෙක මේ දෙන්නම පෘතුගීසි විරෝධී පාලකයෝ වීම හරි ඇයි මේ පෘතුගීසි විරෝධී පාලකයෝ වුණා කියලා මේ මොකදවාසි ලංකාවේ පෘතුගිසි එන්න කලින් පෘතුගිසි එන්න කලින් ලංකා හිටිය ඇත්තරම දෙමළ ප්‍රජාවෙන් කීපයක් හිට මුස්ලිම් ප්‍රජාවෙන් කීප දෙනෙක් හිටිය සිංහලතම සිංහල බෞද්ධයතම වැඩිපුර හිටි හරි තකොට ඔය බෞද්ධ කියන කොටස යටතේ කට්ටයක් ඉන්නවා භික්ෂූන් වහන්සේලා සහ ඇස ගිහි පින්වතුන් අනතන් ගිහි උපාසකයෝ කට්ටිය හරි තර ඔන්න කට්ටිය ඉද්දී පෘතුගිසින් න අරි ලංකාට පෘතුගිසින්න පෘතුගිසිනාවට පස්සේ මේ ගොල්ලු ඒගොල්ලන්ගේ ආගමික ආගමික ප්‍රචාරයට සේගුලන්ගේ ජාතියේ ප්‍රචාරය ඔන්නවගේ දෙවල් කරන්න පටන්ගත කෝට්ටේ රාජ්‍ය ඇතුළත හැබැයි මේ මයාදුන්නේ සහ සීතාව රාජසිංහ දෙන්නම පෘතුගිසින්ට විරුද්ධ හරි පෘතුගීසින් කියන්නේ ලංකාව කන්නාපියුම් කියලා ඒගොල්ලු දැනන් හිටිය හරි තුරර පෘතුගීසින්ගෙන් දෙන කරදර ඉවසගන්න බැරු කෝට්ටේ රාජ්‍යයටපු සිංහල මිනිස්සු සහ භික්ෂූන් වහන්සේලා එන්න සීතාවකට එන්න පටන් ගත්තා ඇයි සීතාවක රජවරු එහෙම නෑ කියලා දැනගෙන හරි ටගා එන්න පටන් ගත්තා සීතාවකට ඔන්න එකෙන් පස්සේ සීතාවකට තියෙන ගැන මහජනයාගේ සහ භික්ෂූන් වහන්සේලාගේ සහ සියලුම කට්ටියක තියෙන ආශිර්වාදය වැඩි වුණා සීතාවකට නැත්නම් සීතාවක බලවත් වුණා හරි සීතාවකට තියෙන හයිය වැඩි වුණා අන්න එහෙම කියමු හයිය වැඩි වුණා අනික දළදා වහන්සේ සීතාවකට වඩම්මන්නත් මේගොල්ලන්ට පුළුවන් වුණා හරි සීතාවකට වඩම්මන්න මේගොල්ලන්ට පුළුවන් වුණා ඇයි මේ දළදා වහන්සේ හා රජකම සම්බන්ධව තියෙන කතාව හරි මම එහෙම කියන ලංකාවේ රජෙක් නැතම් රාංකාවේ රජකම ලබන්න නම් හේතු කාරණ දෙකක් තියෙන හරි පළවෙනි එක තමා එක්කෙනා සිංහල බෞද්ධ රජ කෙනෙක් වෙන්න ඕනේ අනිත් එක තමා දළදා වහන්සේගේ බාරකාරීත්වය තියෙන්න ඕනේ හරි ඔන්න ඔය දෙක තියෙනවා නම් ඒ කෙනා රජෙක් කියලා තමයි සලකන්නේ එතකොට මේ වෙද්දී දළදා වහන්සේ සහ දළදා වහන්සේ වැඩ හිටියේ කෝට්ටේ රාජ්‍ය තුළේ හරි එතකොට කෝට්ටේ රාජ්‍යයෙන් දළදා වහන්සේව මෙහෙ ගෙන්න ගත්තා කියන්නේ මේ කෙනත් බෞද්ධ රජ කෙනෙක් නම් එයාව මේ ප්‍රදේශ නැත්නම් මේ ලංකාවේ රජු විදිහට සලකන්න ඉඩ තියෙන ප්‍රමාණය වැඩි. හරි.
ඒතර ඔන්න ඔකත් එක්ක දැන් දළදා වහන්සේ හිට වැඩමුවා කියන්නේ බෞද්ධ ජනයාගේ ඇල්ම බැල්ම සියල්ල සීතාවකට ලැබෙනවා. හරි. ඒතර ඔන්න වගේ දේවල් කිහිපයක් බලපෑවා සීතාවක රාජධානිය වර්ධනය වෙන්න. අනිත් එක අර කිව්වා වගේ මේ කර්ලියද්ද බණ්ඩාරගේ මහනුවරත් රයිගම බණ්ඩාරගෙන් රයිගමත් අල්ලා ගැනීම මේ සීතාවක රාජධානිය බලපෑම් වර්ධනයට තවත් රුකුලක් වුණා. අන්තිමට තමා මේ පෘතුගීසින්ගේ බලපෑම් නිසා කෝට්ටේ රාජධානිය එන්න පරිහානියට පත් වුණා. ඇයි හත්වන බූණක බහු මිය යනක නැත හත්වන බූණක බහු ඉන්නකම් එයා කිතුුණු දහම වැළදගත්තේ නැහැ. හැබැයි බෞද්ධ කෙනෙක් වුණා කිතුුණ වැළදගත්තේ නැහැ. හැබැයි කිතුුණු දහමට සපෝට් නැත්නම් කිතුුණු දහමට ගොඩක් උදව් කළා. හරි. හැබැයි අර බෞද්ධ කියන ඒ ෆවුන්ඩේෂන් එක වැටෙන්න දුන්නේ නැහැ. හරි. හැබැයි ධර්මපාල කුමාරයා කෙලින්ම කිතුුණු දහම වැළදගෙන ඒව මේව කරපු හින්දා පෘතුගීසීන්ට හැකි වුණා ධර්මපාල ලව්වා කෝට්ටේ රාජධානිය නටවන්න. හරි. ඒතර කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවකිනුත් ලියාගත්තා. අන්තිමේ කෝට්ටේ රාජධානියේ තිබ්බ අරගෙන කීර්තිය මේ සියල්ල නැති වෙලා ගියා. කෝට්ටේ පරිහානියට ගියා. එතකොට එතනින් හැලුණ මිනිස්සු සහ ඔය කට්ටියම ආවේ සීතාවකට උදව් ඉල්ලගෙන. හරි. ඒතර ඔන්න ඔය විදිහට තමයි සීතාවක වර්ධනය වුණේ. සීතාවක ප්‍රබලම රාජ්‍යයක් වුණා ඒ අවුරුදු 10 ඇතුළත. හරි. ඔන්න තමයි සීතාවක වුණේ. හැබැයි සීතාවක ඔය ප්‍රබල නැත ඔය පීක් එකත් එක්කම ආයි පල්ලෙහා වැටෙන්නත් හේතු කිහිපයක් තියෙනවා. හරි. ඒක හේතුවක් ගැන කතා කරන ගමන් අපි අපේ ගැන මේ මං ගියපු චාරිකාවේ දෙවන ස්ථානය බලන්න. හරි. එතනදි මම කියන්නම් මොකද්ද සීතාව රාජධානිය බිඳ වැටෙන්න ගැන බිඳ වැටෙන්න හේතු වලින් එකක් මම කියන්න එතනදි. හරි. ඒතර අපේ චාරිකාවේ දෙවන තැන විදිහට අපි ආවා මේ බැරන්ඩි කෝවිලට. හරි. දැන් මේ බැරන්ඩි කෝවිල ඉතිහාසය මම මේ කියගෙන යන ගමන් කියන්නම් බලාගෙන යන ගමන් අපි මෙන්න යනවා ඇතුළට යනවා. එතකොට එතන අපි රෝඩ් රන් එකම ආවේ. හරි. ඒතර මේ හරින් අපි තියාගමු බයිසිකලේ. මේ උඩ තියෙනවා විස්තරයක් ඒක නම් පේන්නේ නැහැ දැන් මේ වෙලාව. එතකොට මේ පැත්තේ තියෙනවා විස්තරේ මොකද්ද කියන එක. හරි. බලමු. මෙම කෝවිල බැරන්ඩි කෝවිල දුන්න ලද්දයයි කවරෙකු කියන්නේ මේකේ මේ නිර්මාතෘ කවුද කියලා සඳහන් වෙලා නැහැ. හැබැයි රාජසිංහ රජු 1581 82 ඒ කාලය තුලදී හින්දු ඇසියන්ගේ රජතුමා වෙලා තියෙන. ඒතර මම මේ කතාව කියන්නම් මොකද්ද කියලා. ඒක හින්දා එයා දැන් මේ හදපු නැත්නම් එයා ඉදි කරපු දෙයක් කියලා තමයි කියන්නේ. හරි. ඒතර මොකද්ද මේ රාජසිංහ රජතුමාගේ හින්දු කතාව. හරි. දැන් ඔයගොල්ලෝ දන්න විදිහට මේ සීතාව රාජසිංහ කියන්නේ බෞද්ධ රජ කෙනෙක්. හරි. එතකොට මිත්‍ර රණශූරෙක් බෞද්ධ රජ කෙනෙක්. ඇයි එයා එකපාරට නැත්නම් එයා ඇයි මේ හින්දු කෙනෙක්ට ආවේ? එතකොට මේ ආවා හින්දු කෙනෙක් එයාගේ හින්දු පූජකයෙක්. එම පූජකයා මේ රජතුමාගේ ඔළුව වෙනස් කරනවා. මෙහෙම මේ රාජධානිය නැත්නම් කෝට්ටේ අල්ල ගන්න නම් කොහොමද කරන්න ඕන? කෝට්ටේ අල්ල ගන්න දේවල් කරන්න මේ හින්දු දේවල් අපි කළ යුතුයි එහෙම කියලා ඒගොල්ලෝ ඒ රජතුමාගේ ඔළුවට දැම්මා. මෙන්න මේ දේවල් කරන්න කිය. ඒතර ඔන්න ඔය දේ හින්දා තමයි රජතුමා පෙළඹුණේ හින්දු ආගම අදහන්න. හරි. ඒතර අපි මේ මොකද්ද මේ රජතුමා කරලා තියෙන දේ කියලා බලන්න. හරි. යමු. හරි. මෙතෙන් සිට මම වොයිස් කරන්න මොකද්ද වෙන්නේ කියන එක. හරි. ඒතර දැන් ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ බැරන්ඩි කෝවිලට අදාළ භූමි ප්‍රදේශය. හරි. දැන් මම ඉස්සෙල්ලා විස්තර කළා මොකද්ද මේ බැරන්ඩි කෝවිලේ වුණේ කියන එක. සීතාව රාජසිංහ සහ හින්දු ආගම සහිත මේ හින්දු ආගමත් එක්ක තියෙන බැදීම. හරි. ඒතකොට මේ පේනවා ඇති ඔයගොල්ලන්ට මේ තනින් තන මේ ගල් කණු නැත්නම් මේ ගල් වලින් හදපු කණු විසික් කරලා දාලා තියෙනවා. හරි. එතකොට දැන් අපි යම් පොඩ්ඩක් ඉස්සෙල්ලා බැම්ම බලන්න. හරි. කියන්නේ මේක මේ ඒක සීමාව කියන එක නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කෝවිලේ එක තට්ටුවක කොටසක්. කියන්නේ මේ අපි කියන අර අපේ චෛත්‍යවල දෙන පේසා බලලු අන්න ඒ වගේ තුනකින් ඔය එකක් විදිහට තමයි ඔක සලකන්න පුළුවන්. ඒතර ඒක මත සහ තව උඩට එහෙම හදලා තමයි තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒතර මේ අපි ඉන්නේ අන්තිම කියන්නේ යටම පේසා වල දැම්බන්නේ තියෙන හැම තැනකම මේගොල්ලන්ගේ මේ හින්දු සංස්කෘතියට අදාළව කැටයන් කපලා තියෙනවා. හරි. ඒ ලස්සන කැටයන් තියෙනවා. තවමත් විනාශ නොවි ඒවා ඒ විදිහටම තියෙනවා. හරි.
තොර මේවා විනාශය පටන් ගන්න ස්වභාවිකව නෙමෙයි. දැන් මම ඉස්සරහට කියන්නම් මොකද්ද මේ තනින් තන මේ ගල් කුළුණු තියලා තියෙන්නේ ඇයි කියලා. දැන් මේවා තියෙන්නේ මේ ඉඳ ගන්න නෙමෙයි. හරි තියෙන ඕක බලන්නේ නැහැ. ඉඳ ගන්න තියෙන අයිටම් ටිකක් නෙමෙයි ඔය තියෙන්නේ. හරි ඔය තියෙන්නේ ඕකේ ගැනේ අපි කියන ගර්භගෘහයේ ඒ ගර්භගෘහයේ තිබ්බ කණු ටික තමයි ඔය තියෙන්නේ තනින් තන වැහැල්ලා. හරි. එතකොට ඔක තමයි කතන්දරය වෙන්නේ. අපි දැන් එළියෙන් බැලුවා. දැන් පළවෙනි පාදමේ තමයි මම ඉන්නේ. දැන් ඔය පළවෙනි එකේ ඉඳන් මම මේ ඔයගලන්ට පෙන්වන්නේ කෝවිල ගැන. ඒතර ඔය උඩ මට්ටම දිනවා ආයි දෙවෙනි පාදම මම දැන් උඩ නැග්ගට පස්සේ පෙන්නන්නම්. මේකේ පාදන් ටික. හරි. දැන් ඔන්න නගිනවා දැන් ඉස්සරහා ඉතන ඉන්නේ අපි. දැන් ඔන්න අපි දෙවෙනි පළවෙනි එකේ ඉඳන් දෙවන ස්ටේජ් එකට නගින්න හදන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවාද මේ කළු ගලින් තමයි යට ටික ඔක්කොම හදලා තියෙන්නේ. ඊට පස්සේ ගඩොල් භාවිතා කරලා බැදලා තියෙනවා. ඒ කාලේ කරපු කැටයන් ටික ලස්සනට තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මල්කම් ලියකම් ඒ විදිහට දිනවා. අපි පොඩ මේ කැටයන් ටික බලමු. හරි. ඔය තියෙනවා හතර කොනේ කරපු කැටයන් ටික එහෙමම තියෙනවා. ඊළඟට මේවත් අර මේ බදාම වැඩි භාවිතා කරලා නැති ක්‍රමයට තමයි හදලා තියෙන්නේ. එතකොට මේ තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති හරියම මේ කළු ගලේ කැටයන් කපලා තියෙනවා. හරි ලස්සන විදිහට ඒ කාලේ හිටපු නිර්මාණ ශිල්පීන්. හරි. එන අපි යන් උඩට. ඔන්න උඩට යනවා. දෙවන පළවෙනි ගැන අපි කියන ගන්න අපි ගෙදරක මැදසාලට ගියා වගේ යන්නේ වගේ තැනට ආවා. කෝවිල ඇතුළේ කියන්නේ කෝවිල ඇතුළේ දෙවෙනි ස්ටේජ් එකේ තියෙන තැන. ඔන්න අපි තුන්වෙනි ස්ටේජ් එකට යන්න හදන්නේ. හරි. දැන් ඒතර එතනත් ඕගලන්ට පේනවා මේ දෙපැත්තේ කණු තියෙනවා නිකන් බිම හේතු කරලා. ඒවා මේ නිකන් තියලා නෙමෙයි උකට හේතුවක් තියෙනවා. හරි. ඔය හේතුව මම කියන්නම්කෝ. ඔය හේතුව තමයි මේ ශිව දේව පිළිමයකුත් තියෙනවා තියලා. හරි. එතකොට මේ වැඩේ උනේ මේ සිද්ධිය උනේ පෘතුගීසි කාලෙමයි. හරි. ඒතර පෘතුගීසිකාරයෝ කියන්නේ පෘතුගීසි කාලේ හිරිය සේනාපතිවරු ක්‍රිස්තියානි ආගමිකයිනේ. දැන් මේක හින්දු ආගමිකයි. අපි අර බෞද්ධ ආගමකට වගේම හින්දු ආගමකටත් මේ ක්‍රිස්තියානි ආගමෙන් ගොඩක් බලපෑම් සිද්ධ වුණා ඒ කාලේ. හරි. එතකොට ඒ කාලේ මේ දැන් පොඩ්ඩක් ඉන්න මම කියන මේ දැන් ඉන්නේ කෝවිලේ වන්දනාමාන කරන ස්ථානයේ තමයි මම ඉන්නේ දැන්. හරි. කියන්නේ උඩම තැන තමයි ඉන්නේ. හරි. ඊට ආයෙ කතාව පටන් ගන්නවා. එතකොට මේ ප්‍රදේශයේ වැටලුවා කියන රාජසිංහලා ඒ වෑයන් පස්සේ කියන්නේ රාජසිංහ රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ මේ සීතාවක ප්‍රදේශයේ කෝට්ටේට අදාළ පෘතුගීසි බලය පතුරවන්න පටන් ගත්තා. හරි. කියන්නේ මේ දෙගොල්ලෝ බෙදාගත්තා. අර පැත්තේ මහනුවර මේ පැත්තෙන් කෝට්ටේ බෙදාගත්තා මේ සීතාවකට අදාළ ප්‍රදේශ ටික. හරි. එතකොට අන්න ඒ විදිහට බෙදාගත්තට පස්සේ මේ හරියේ කෝට්ටේ හිටපු පෘතුගීසි සෙබළු තමයි එහෙම ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ දැක්කලා මේ හින්දු දේවාලයක් තියෙනවා කියලා මේකේ තිබ්බ දේවල් විනාශ කරන්න පටන් අරන් තියෙනවා මේ පෘතුගීසි සේනාව. මේ සිංහල අය කරපු දෙයක් නෙමෙයි. මේක පෘතුගීසි සේනාව විසින්ම ඒ කාලේ කරපු දෙයක්. ඒතකොට පෘතුගීසි සේනාපති ඒ කාලේ මේ කරපු දේ ගැන පසුතැවුණා කියලා සටහනකුත් තියෙනවා. මෙහෙම මේ අපේ සේනාව ගැන පසුතැවෙනවා මම කියලා සේනා මේ කතාවක් තියෙනවා. හරි. එතකොට මේ සියලුම දේවල් ඔය කණු විනාශයට පත් කිරීමට අදාළව සියලුම දේට වග කියන්න ඕනේ පෘතුගීසි සේනාව. හරි. එතකොට ඒ සේනාව මේ වැඩේ කළේ නැත්නම් අතරත් ඔය කණු ටිකවත් කියන අපේ ලෝවා මහපායේ තියෙන වගේ කණු ටිකවත් අපිට දකින්න පුළුවන් වෙනවා. තාවමත්. හරි. දැන් පේනවා ඇතිනේ මේ කණු විනාශ කළාට එහා පැත්තේ තිබ්බ කියන බිත්ති ඒ සියල්ලේ තිබ්බ කැටයන් ටික ඒ විදිහට ලස්සනට තාමත් ආරක්ෂා වෙලා තියෙනවා. හරි. කියන්නේ ඒ කාලේ ඒ කෝවිල ඉදි කරපු ශිල්පීන්ගේ තියෙන දක්ෂතාව. හරි. හරි. දොර අර මම ඉස්සෙල්ලා කතා කරපු තැන මාතෘකාවෙන් ඉඳන් ගත්තොත් එහෙම සීතාව රාජධානී පිරිහීමට හේතුනේ. ඒතර මේ පිරිහීමට හේතු වල බංකුව පළවෙනි හේතුව ගැන කතා කරන මේ කෝවිල ගැන කතා කරද්දි කියලා ඉස්සෙල්ලා මම කෝවිල ගැන කතා කළා මොකද්ද ඒකේ තියෙන දේ කියන එක. දැන් ඔන්න කතා කරනවා කෝවිල හේතුවක් උනේ කොහොමද සීතාව රාජධානියේ බිඳ වැටීමට. හරි. ඒතකොට අපිට සීතාව රාජධානිය බිඳ වැටීමට කියන පළවෙනි කාරණාව විදිහට අපිට කතා කරන්න පුළුවන් එක පළවෙනි දේ තමයි මේ සීතාව රාජසිංහ රජුගේ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය කියන එක. ඒතකොට මේ හින්දු පූජකයාගේ අනුදැනුම් මත එයා හින්දු ආගමට හැරිලා ඊට පස්සේ හින්දු
අයට මේ දේවල් පවරන්න ගත්තාම මේ බෞද්ධ ජනතාවගේ සහ භික්ෂුන් වහන්සේලාගේ තිබ්බ ආදරය මේ ගෞරවය මේ රජුගෙන් ගිලිහිලා ගියා. හරි. එතකොට මේ සිද්ධියේ මත ආයිත් භික්ෂුන් වහන්සේලා අර ස්ථාවර වෙමින් පවතින මහනුවරට සහ කෝට්ටේ වටා නැවතත් යන්න පටන් ගන්න. මොකද සීතාවකිනුත් අපිට කිසිම රැකවරණයක් නැහැ කියන එක දැනගෙන. හරි. එහෙනම් අපි යන් ඊළඟ කරුණු ටික කතා කරන්න. ඇයි මේ සීතාව රාජධානිය පරිහානියට පත් වුනේ කියන එක. හරි. එතකොට ඕන දැන් බැරන්ඩි ගෝවිල බලලා ආවානේ. දැක්ක නේද? හරි. එතකොට බැරන්ඩි ගෝවිල බලලා ආවා. ඊළඟට ඔන්න අපිට යන්න තියෙන පෙතංගොඩු වෙනට. හරි. දැන් පෙතංගොඩු වෙනට යන ගමන් මම කියන්නම් මොකද්ද මේ පෙතංගොඩු වෙනේ තියෙන වැදගත්කම සහ මේ පෙතංගොඩු වෙන කොහොමද සීතාව රාජධානිය පිරිහීමට බලපෑවේ කියන එක. හරි. අර ඉතල කිව්වා වගේ මේ සීතාව රාජධානිය පිරිහීමට බලපාන හේතු කිහිපයක් තිබේ. එකක් තමයි අර ඉස්සෙල්ලා කිව්ව බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය. ඒ නැත්නම් Hindu ආගමට මුල් තැන දීපු එක. දෙක තමයි මේ සීතාවක පාලකයින් හැම වෙලේම මේ කියන්නේ මෙහෙම කියන සීතාවක පාලකයින් ගෙනගේ යුද්ධ ප්‍රතිපත්තිය. හරි. එහෙම කියන්නම්. එතකොට අර සීතාවක පාලකේ හැම වෙලේම මිනිස්සුන්ගේ සුභසිද්ධිය ගැන හිතනවට වඩා ඒගොල්ලෝ try කළේ හැම වෙලේම පෘතුගීසීන්ව පන්නන්න. කෝට්ටේ රාජධානියෙන් කෑල්ලක් ගන්න. හරි. මහනුවරින් කෑල්ලක් ගන්න. හරි. ඔන්න වගේ දේවල් වලට තමයි මේ සීතාව රාජධානිය හිටපු පාලකයෝ හැම වෙලේම වැඩ කළේ. හරි. ඔන්න වගේ දේවල් ගන්න විතරයි. හරි. එහෙම නැත්නම් යුද්ධ ප්‍රතිපත්තියක් විතරයි තිබ්බේ. ඒකින්ද මිනිස්සුන්ට මේ ගොල්ලන්ගේ පාලන ක්‍රමය ඇත්තරම එපා වුණා. හරි. බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය වගේම තමයි. හරි. ඒතර අර මේ අර කියනවා අර මොකද්ද මේ වදින්නගේ දේවාල ඉහි කඩන් වෙන්න කියලා. ඒ දේ තමයි උනේ අර බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේදී. ඒ වගේ තමයි මෙතනත් උනේ. මිනිස්සු ආරක්ෂාවට ආව සීතාවකට. හැබැයි සීතාවකින් ඒගොල්ලන්ට හිතපු තරම් සැනසීමක් ලැබුණේ නැහැ. හරි. අපි යන් ඊළඟට තුන්වෙනි පොයින්ට් එක මේක තමයි හොඳම දේ. හරි. මේක මම ඉස්සරහට කතා කරන තැනදිත් ඕනේ වෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති. හරි. ඔයගොල්ලන්ට මතක ඇති ඉගෙනේද නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ කරන කෙනෙක් නම් නැත්නම් උසස් පෙළ කරන කෙනෙක් නම් නැත්නම් මේක කවදා හරි ඉගෙනගෙන තියෙනවා නම් ඔයගොල්ලන්ට මතක ඇති. මේ සීතාවක රාජසිංහ කල්ලියද්දේ බණ්ඩාර පන්නලා මහනුවර අල්ලගන්න يعني එකපාර අල්ලගත්ත එක නෙමෙයි. එයා කෙනෙක්ව ධම්මල තමයි මේ මහනුවර අල්ලගත්තේ. කවුද කෙනා? පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර. ඒතර ඔන්න පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරව මහනුවර අල්ලගන්න මෙයාට උදව් කළා තමයි. හැබැයි සීතාව රාජසිංහ එයාව මරවනවා කුමන්ත්‍රණයක් කළා කියලා. හරි. يعني මෙච්චර උදව් කරපු මිනිහෙක්ව මෙයා කුමන්ත්‍රණයක් කළා කියලා මරනවා. හරි. ඒතර ඔන්න ඕක නැත්නම් ඔය පිළිකුල මිනිස්සුන්ගේ හිතවල තියෙන පටන් ගත්තා. මෙච්චර උදව් කරපු කෙනෙක්ව මෙයා මැරුවානේ කියන එක. හරි. ඒතර ඒ විදිහට මිනිස්සුන්ට යාව එපා වුණා. හරි. ඒතර තාත්තව මරපු එකේ පලිය ගන්න හරි. ඇත්තටම තාත්තව මරපු එකේ පලිය ගන්න නෙමෙයි කොනප්පු බණ්ඩාර රජ වෙන්නේ. නමුත් තාත්තව මැරුවා කියන එකේ පලිය ගන්නත් එක්කම තමයි මේ කොනප්පු බණ්ඩාර පෘතුගීසීන්ටයි සීතාවකට ඔක්කොමට විරුද්ධව මහනුවර රජ වෙන්නේ. හරි. ඒතර ඒ වෛරයත් කොනප්පු බණ්ඩාරගේ හිතේ තිබ්බ තාත්තව මැරුවානේ කියන එක. ඒතර ඔන්න ඔකත් එක හේතුවක් පරිහානියටපත් වෙන්න. ඊළඟ එක තමයි මේ සීතාව රාජසිංහයෙන් පස්සේ එයාගේ රාජ්‍යයට උරුමකාරයෙක් හිටියේ නෑ. ඒ කියන්නේ යාට පුතෙක් හිටියේ නෑ. හරි. ඒතර ඔන්න වගේ දේවල් තමයි තිබ්බේ. හරි. දැන් මේ සීතාව රාජසිංහ ශ්‍රී වික්‍රම රාජසිංහ පටල ගන්න එපා. සීතාව රාජසිංහ කියන්නේ සීතාව හිටපු කෙනා. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ මහනුවර අන්තිම කාලේ හිටපු කෙනා. හරි. පටල ගන්න එපා මේ දෙන්නෙක් හරි. ඒතර අපි යන් පෙතංගොඩු වෙන වීඩියෝ එක බලන ගමන් මම ඊටු ටික කියන්න කොහොමද මේ සිද්ධිය වුනේ කියන එක. හරි. හරි. අර අපි කිව්වා වගේ මේ අපි දැන් කතා කරගෙන හිටියේ මේ සීතාව රාජධානිය පිරිහීමට බලපාපු හේතු ගැන. හරි. ඒතකොට මේ පිරිහීමට බලපාපු හේතු ටික මම විස්තර කළා. ඒකෙන් මේ පෙතංගොඩු යන කොහොමද මේ රාජධානිය පිරිහෙන්න හේතුවක් වුනේ කියන එක මම මෙතනදී කියන්න. හරි. මේ ඔයගලන්ට පේන්නේ පෙතංගොඩු යන අර ඉස්සෙල්ලා පෙවුනේ පෙතංගොඩ පාර දැන් පෙන්නුවත් බලන්න ඒටි පාර මේ තියෙන්නේ පෙතංගොඩ උණ කටු නැත උණ පදුරු ටික. හරි. ඔයගලන්ට පේනද මේ කටු වගේ තියෙනවා මේ උණ ගස්වල. දැනට වර්තමානයේදී මේ උණ පදුරු 3ක් ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙනවා. සංරක්ෂණය වෙමින් පවතින ඒවා අතීත කාලේ ඊටදී තියෙන්නේ නැති කියලා අපිට හිතන්න පුළුවන්. හරි. ඒතර මේ එතන බලන්න පොඩ්ඩක් يعني ලස්සන පොයින්ට් එකක් බයිසිකලෙත් අතන නවත්තලා තියෙනවා. එතකොට බලන්න මේ පිට්ටනිය වගේ ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ වෙල, එහා පැත්තේ කදු පේනවා. එතකොට මේ
එතන ගල් බංකු දෙකකුත් හදලා තියෙනවා. කවුරු හරි එනවා නම් ඇවිල්ලා ඉඳගෙන ටිකක් වෙලා ඉඳලා යන මේකනේ පොඩි විසිතුරු උයනක් විදියට හඳුන්වන්නත් පුළුවන්. මේ තියෙනවා මේ පෙතන්ගොඩ උයන ගැන හදලා තියෙන මේක. ඒක අපිට බලන්න බෑ, පැහැදිලි මදි. හරි. එතකොට මේ අපිට තව කතා කරන්න පුළුවන් මේ ගැන. ඇයි මේ සිද්ධිය කියන්නේ මේ කතන්දරේ කොහොමද උනේ කියන එක. හරි. ඒතර මම මෙහෙම පටන් ගන්න කතාව. මම කිව්වා සීතාව රාජසිංහ කියන්නේ ගොඩක් රණශූරෙක්. එයා ඒතර පෘතුගීසීන්ට ගොඩක් ගේම් දීලා තිනවා. මුල්ලේරියා සරණ කියන්නේ හොඳ උදාහරණයක් ඒකට. ඊළඟට තව බලකොටුවටම ගිහිල්ලා ගහලා ඇවිල්ලා තිනවා. එහෙමත් තියනලා තිනවා. එතකොට ඔන්නෝම සිද්ධියක් යද්දි මේ කොනප්පු බණ්ඩාර එක්කත් නැත්තම් පළවෙනි විමලන සූරිය රජතුමා එක්කත් රණ්ඩුවක් යනවා. නැත්තම් සටනක් සිද්ධ වෙනවා ශ්‍රී වික්‍රම මේ සීතාවක රාජසිංහ අතර. හරි. ඒතර සීතාවක රාජසිංහයි විමලන සූරිය අතර සටනක් සිද්ධ වෙනවා. ඒ සටනකදී සීතාවක රාජසිංහ පෙරදෙනවා. හරි. ඒතකොට පෙරදිලා එයා සීතාවකට පසුබසිනවා. දැන් කරන්න දැන් නැති ඉතින් සටනක් පෙරදුනා. ඉතින් පසුබසින්න වෙනවනේ. ඒතර ඊළඟට තව සූදානම් වෙලා එන්න හරි කියලා පසුබසිනවා. ඔය පසුබැසලා එද්දී විවේක ගන්න නවතිනවා මෙන්න මේ පෙතන්ගොඩ කියන උයනේ. ඒතර ඔන්නය නැවතුණු පෙතන්ගොඩ උයනේදී කටුවක් ඇනෙනවා. හරි. ඒතර මේක ඇත්තට විස කටුවක් නෙමෙයි. කටුවක් ඇනෙනවා. නමුත් යම් තරමක විසක් ඇති කටුවක් ඇනෙනවා. නමුත් ඒ කටුව ඇනුණාට පස්සේ ඒකට වෙදකම් කරපු කෙනා ඒ කටුව ගැන වෙදකම් කරපු කෙනා විස තවරනවා ඒ තුවාලේ. එතකොට ඒ විස උඩ දුවලා තමයි රජතුමා මැරෙන්නේ. ඒතර විස කටුවක් ඇනිලා කියලා තමයි රජතුමාට කියන්නේ. නමුත් මේ කටුවේ ඊතරම් ප්‍රබල විසක් නැහැ. ඒක මේ ශ්‍රී වික්‍රම රාජසිංහ මරවන්න, සීතාවක රාජසිංහ මරවන්න විමලන සූරිය විසින් ඇති කරපු ප්‍රයත්නයක්. මොකද විමලන සූරියගේ ඇත්ත එහෙම නැත්නම් කොනප්පු බණ්ඩාරගේ තාත්තා තමයි පේරාදෙණිය වීරසුන්දර බණ්ඩාර. එයාව නොකල වරදකට මරවනවා මේ සීතාවක රාජසිංහ විසින්. ඒකට පඩිය ගන්න කළා කියලා තමයි සඳහන් වෙන්නේ. හරි. එතකොට ඔන්නෝක තමයි කතන්දරේ මේ පෙතන්ගොඩ වෙනට සම්බන්ධ කතාවේ සිද්ධිය. ඒතර මේ කටුව ඇනිලා එයා මෙතන ඉඳන් රාජමාලිගයට අරන් ගිහිල්ලා තිනවා වෙදකම් කරන්න. එතකොට ඔන්න වෙදකම් කළාට පස්සේ තමයි යාව අසනීපයේ උඩු දුවලා එයා මිය යන්නේ. හරි. එතකොට ඔන්න ඌරුම කවුරුවෙක් නොතබාම මිය යනවා. හරි. එහෙනම් අපි යන් ඔහොමම මේ රාජසිංහගේ සොහොනට බලන්න මොකද්ද මෙතන ඒ තැන තියෙන විශේෂත්වය කියලා. හරි. එහෙනම් ඔන්න දැන් අපි ඉන්නේ අපේ සීතාවක රාජසිංහ රජතුමා. අපි යන් කතා කරන අපේ මාතෘකාව සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන බලන්න ඇවිල්ලා තමයි ඉන්නේ. හරි. මායි මේ යොන්නාව මේ රාජසිංහ රජතුමාගේ සොහොන බලන්න. හරි. යා. ඔන්න මේ තියෙන සොහොනට යන පාර. අපි දැන් ඔන්න ඒක දිගේ යන ගමන්. හරි. මායි යනවා. හරි. පොඩි පාලමක් තියෙන ඔන්න පාලම දිගෙත් යනවා. හරි. විනීත හැසිරෙන්න. ඔන්න අපි රාජසිංහ සොහොනට. හරි. මේක තමයි රාජසිංහ සොහොන කියලා අපිට විස්තර ගන්න පුළුවන් දේ. හරි. එතකොට මම මෙතන වොයිස් එක පටන් ගන්නවා. එතකොට මේ තැන තමයි පිළිගන්නේ රාජසිංහ රජුරුවන්ගේ සීතාව රාජසිංහගේ සොහොන කියලා. එතකොට මම අර මේ බෝඩ් එකට එන්න කලින් කියන්න මේකේ පිහිටීම ගැන. බැලන්ඩිකෝවිල පහු කරලා තල්දුව පැත්තට එද්දි තියෙන හම්බ වෙන පළවෙනි හන්දියෙන් වමට දාලා කිලෝමීටර් 2ක් විතර යද්දි දෙකක්කුත් නෑ ඒත් එකමාරක් වගේ යද්දි හම්බ වෙනවා වම් අත පැත්තෙන් බෝඩ් එකක් ගාලා දෙනවා රාජසිංහ සොහොන කියලා. එතකොට Google Map එක යූස් කරගෙන යන කෙනෙක්ට කොහොමද හොයාගන්න පුළුවන්. පාර අයිනෙමයි තියෙන්නේ. ඒතර මම මේ ඉන්නේ එතන. හරි. අපි යන් දැන් බෝඩ් එකට මොකද්ද තියෙන්නේ කියලා බලන්න. බෝඩ් එකේ මෙන්න මෙහෙම තියෙනවා. රාජසිංහ සොහොන. හරි. දැන් ඒතර මෙතනදී තමයි ප්‍රශ්නය කියන එක අපිට ඇති වෙන්නේ. ඇත්තට මේ සොහොන කාගේද කියන එක සම්බන්ධයෙන්. හරි. ඒතර කොහොම තමයි සිද්ධිය යන පොඩ්ඩක් බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා. හරි. මේකේ මෙන්න මෙහෙම තියෙනවා. මෙම ස්ථානයේ ඇති නටබුන් 16 වන සියවස ලංකාව එක්සේසත් කළ සීතාවක රාජ්‍ය අවසන් නරපතියා වූ පළමුවන රාජසිංහ රජුගේ සොහොන් බිමට අයත් වන බව ජනප්‍රවාදයේ පිළිගැනීමයි. දැන් මේක මේ ජනප්‍රවාදයේ තියෙන දෙයක් කියලා තමයි කියන්නේ. පුරාණයේ කන්ද උඩරට දක්වා විහිදී ගිය ප්‍රධාන ගමන් මාර්ගය මෙම ස්ථානයේ ඔස්සේ වැටී තිබුණි. ජනප්‍රවාද වලට අනුව මහනුවරදී කොනප්පු බණ්ඩාර මහනුවර රාජධානියේ පසු රජු පළමුවන විමලන සූරිය සමග
යුදවැදී පරාජයට පත්කොට පත්ව මහනුවර සිටින අතරමඟ රුවන්වැල්ලේ පිහිටි පෙතන්ගොඩ රාජකීය උද්‍යානයේ විවේක ගනිමින් සිටියේදී අර මම කිව්ව පෙතන්ගොඩුවෙන් දැන් මම ඉස්සෙල්ලා ගිය පෙතන්ගොඩුවෙන් තමයි විවේක ගත්තේ මේ පරණ පාර හැදිලා තියෙන විදිහ හරි අමුතුයි ළමයි මම මේක මෙතෙන්දි කියන්න මහනුවර ඉඳන් රුවන්වැල්ල හරහා ඔය දැන් මේ සෝහන තියෙන පාර හරහා විස්සාවේල ඊට පස්සේ හංවැල්ල කඩුවෙල ඕම හරහා තමයි කෝට්ටේ රාජ්‍යයට පාර තිබිලා තියෙන්නේ ගම්පොළි යුගයේ ඉඳන්ම හරි ඒතර ඔය ඒ කාලේ ඉඳන්ම තිබ්බ පාර ගැන තමයි ඔය කියන්නේ හරි ඊළඟට යන් අපි ඉස්සරහට එතකොට විවේක ගනිමින් සිටියේදී එහි තිබූ විශේෂ උණ පදුරක කටුවක් ඇනී මරණයට පත්ව ඇත එහෙම තමයි කියන්නේ හරි එතකොට රාජාවලිය නම් ඓතිහාසික ග්‍රන්ථයේ සදාහන් ශෝකයේ දවන ප්‍රකාශය අනුව සීතාව රාජසිංහ රජු රටවැසියන් අතර රාසින් දෙවියන් නමින් ප්‍රසිද්ධ විය. එතකොට මේකට මේ අදාළ කවි පන්තියක් ඔයගොල්ලෝ අහලා ඇති. මම හිතන්නේ පොඩි පන්තිවල අච්චු පොත් කියන්නේ සිංහල පොතේ හරි ඉතිහාස පොතේ හරි තිබ්බා මට මතකයි මේ රාසිං දෙවියෝ කියලා තිබ්බ පද්‍ය පන්තිය දැන් නම් මතක නැහැ මොකද්ද කියලා. හරි. එතකොට මේ රාසින් දෙවියන් නමින් ප්‍රසිද්ධ විය. මේ රාජාවලියේ සඳහන් රාජසිංහ රජුගේ ප්‍රතිරාජයෙකු වූ මහනුවර ප්‍රදේශයේ වීරසුන්දර බණ්ඩාරගේ මරණය සිදු වූ ස්ථානයේ බවටද ජනප්‍රවාදයක් වේ. ඔන්න උතන තමයි ප්‍රශ්නේ. මේ තියෙන්නේ ඇත්තටම රාජසිංහ රජුගේ සොහොනද පේරාදෙණිය වීරසුන්දර බණ්ඩාරගේ සොහොනද කියන එක. ඒතකොට මේ දෙකටම තාම يعني නිශ්චිත ස්ථානයක් හොයාගෙන නැහැ මේ කොයිද කියලා. හැබැයි රාජසිංහ සොහොන කියලා තමයි මේක නම් කරන්නේ. එතකොට මෙම ස්මාරකය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර තිබේ. හරි ඔන්න ඔහොම තමයි අපිට මේක ගැන කියන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ ඔයගලන්ට පේනවා ඇති මේක වට කරලා තියෙනවා ස්මාරක විදිහට ගල් يعني ගල් කුළුණු කිහිපයක් තැන් දෙකක දාලා තිනවා. සමහරවිට මේ දෙන්නගෙම ශරීර මෙතන තියෙනත් පුළුවන් කියලා අදහස් කරන්න පුළුවන්. හැබැයි හරියටම දන්නේ නැහැ. හරි අනුමාන පමණයි. ඒතකොට මේක ඇතුළට ගිහිල්ලා ඉතින් කට්ටිය මේව කරන හින්දා වැටුත් ගහලා තියෙනවා. ඔන්නෝම තමයි ඉතින් තියෙන්නේ. ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන් තැනක්. හරි. ඒතකොට ඔන්නෝක තමයි තියෙන්නේ. අපි ආයි අපේ වීඩියෝ එකට. හරි. ඒතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගොල්ලන්ට මේ තැන් 4 ගැනම අවබෝධයක් ලැබුණා කියලා මම හිතනවා. මේ තැන් 4ේම ඔයගොල්ලන්ට මේ තැන් 4ම බලන්න ඉන්න පුළුවන්. මේ තැන් 4 ඊටාම ඓතිහාසික වශයෙන් වැදගත් තැන් ටිකක්. කියන්නේ ඔය මේ දැන් කවුරු හරි කියන්න පුළුවන් අපෝ සෝනකින් ඇති වැඩේ මොකද්ද කියලා නෑ. ඒක වැඩක් තියෙනවා. හරි. එහෙම නැත්නම් පුරාවිද්‍යාවකින් එහෙම ආරක්ෂා කරලා තියන්නේ නෑ. හරි. එතකොට ඒකින්ද ඕව ගැන සුළුවෙන් තකන්න එපා. තව අනාගත පරපුරකට මේවා බලන්න ඉතුරු කරලා යන තැනක කියන යන තැන්වල ඒවා පරිස්සම් කරලා එන්න පුරුදු වෙන්නේ ඔයගොල්ලන්ගේ යුතුයකම. හරි. ඒතකොට එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. මොකද්ද මේ ඊළඟට අපි හොයන්න යන තැන කියලා. හරි. එහෙනම් ඓතිහාසික උරුමය සොයා travel with road runner එක යන දෙවනි චාරිකාවෙන් හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.